අනුස්සේකුට මිනිසෙකුට තියෙන ලොකුම මැණික ලොකුම රත්නය තමයි ප්‍රඥාව. මම මෙතන ඇවිල්ලා බොරු කිව්වනම් ඒ බොරුවට වැටෙන්නේ මෙතන ඉන්න මෝඩයද ප්‍රඥාවන්තයද? මෝඩයකට වැටෙනවා. ප්‍රඥාවන්ත අයට මං කට අරිනකොටම මේ හාමුදුරු බොරු කියන්නේ කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. එතකොට ඒ කට්ටිය ගොඩ යන්නේ නැද්ද? ඒ කට්ටිය මාව ප්‍රතික්ෂේප කළා හරි මාර්ගේ යනවා. හොඳ නැද්ද ඒක? හොඳයි. මිනිස්සු කැලේ යන්නේ මොකටද? එතකොට අපි කැලේ නොගිහින් ඉන්න නම් අපිට මොකද්ද තියෙන්නට ඕන? ප්‍රඥාව. ප්‍රඥාව දියුණු කරගන්නට නම් ත්‍රිපිටකයේ තුල වැඩිපුරම උපකාර මොන පිටකයේද? අභිධර්ම පිටකයයි. අභිධර්මයේ නොත් වැඩිපුරම ප්‍රඥාව දියුණු කරන්නේ ප ဋ ාණ ධර්මය. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේට 4 වෙනි සතියේදී පඨමම් බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං සංකමනං සෙට්ටං චතුත්තං රතනාගරම් පංචමං අජපාලංච මුචලින් දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේ තම් මුනි සේවිතං චතුත්තං රතනාගරං. මෙතන පින්වතුනි රතනාගරය කියලා කියන්නේ මණික් වලින් රත්තරන් වලින් හදපු හින්දා නෙමෙයි. මේ මණික් බඳු වූ රුවන් බඳු වූ අභිධර්මය මෙනෙහි කරපු තැන හින්දා රතනාගරය කියලා කියනවා. ඒ වගේම තව අදහසක් තියෙනවා දෙවිවරු රුවන් ගයක් මැව්ව කියලා ඒකත් පිළිගත්තට කමක් නැහැ. නමුත් මේ රුවන් බඳු ධර්මය මෙනෙහි කරපු සතිය තමයි 4 වෙනි සතිය රතනාගර සතිය. මෙන්න මේකෙදී භාග්‍යවතුන් වහන්සේ ධම්මසංගනේ විභංග ධාතු කතා පුක්කල පඤ්ඤත්ති කතාවත්තු යමක කියන මේ ප්‍රකරණ 6 සම්මර්ෂණය කරා. බුදුරස් විහිදුනාද? විහිදුනේ නෑ. විහිදුනේ නෑ. ඊළඟට අවසානයේදී හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ ආදී මේ සූවිසි ප්‍රත්‍ය එවැගේම අනුලෝම තිකපට්ඨානය දුකපට්ඨානය දුක තිකපට්ඨානය තික දුකපට්ඨාන ආදී සූවිසි ප ဋ ාණ සූවිසි ප්‍රත්‍යය සූවිසි ප ဋ ාණයි කියන්නේ දෙකක්. මෙන්න මේ සූවිසි ප්‍රත්‍ය සූවිසි ප ဋ ාණ ප්‍රතිමණ්ඩිත මේ අනන්ත ණය සමන්නාගත චතු වීසති සමන්ත ප ဋ ාණ ධර්මය සම්මර්ෂණය කරන්න පටන් ගන්නකොට ද්වත්තිංස මහා පුරිස ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් සෝභමාන රන්වන් පාටින් බබලන බුද්ධ ශරීරය තුලින් නීල පීත ලෝහිත මංජිට්ට ප්‍රභාස්වර ඕදාත කියන සවනක් ගන බුද්ධ රශ්මි මාලාවන් මේ මුළු සක්වලටම විහිදිලා ගියා. පින්වතුනි ධර්මයේ තුල තියෙනවා තන් දිවසංච භගවතෝ ශරීරා නික්ඛන්තා තා රශ්මියෝ යාව අජ්ජ දිවසාපි අනන්ත ධාතයෝ ගච්ඡanti යේව. එදා විහිදිච්ච බුදුරස් අදටත් අනන්ත ලෝක ධාතු වලට විහිදෙමින් පවතිනවා කියලා ධර්මයේ තියෙනවා. අදටත් ධර්ම බලය විද්‍යමානයි සද්ධාව තියෙන කෙනාට. එකයි සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං කියලා ආලවක යක්ෂයාට කිව්වේ. ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ මොකක්ද ඇහුවේ? කිංසූද විත්තං පුරිසස්ස සෙට්ඨං. මිනිස්යාට තියෙන වටිනාම සම්පත මොකක්ද කියලා ඇහුවේ නේද? එතකොට පිළිතුර සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං. මිනිස්යාට තියෙන ලොකුම සම්පත තමයි තුනුරුවන් පිළිබඳව සද්ධාව. ඇයි? බුද්ධ ශාසනයේ යතුර තමයි සද්ධාව. බුද්ධ ශාසනයේ යතුර සද්ධාව. යතුර නැති වුණොත් දොර වැහිලා. බෞද්ධ කියාගත්තට තේරුමක් නැහැ. සද්ධාව තිබුණොත් තමයි බුදු සසුනේ දොරවල් ඇරෙන්නේ. එතකොට පින්වතුනි
එතකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරය තුලින් මේ තරම් රශ්මි ධාරාවන් විහිදවපු දේශනා ත්‍රිපිටකය තුල තියෙන්නේ ප ဋ ාණ ධර්මයේ පමණයි. ත්‍රිපිටක පොත් 57 තුලම බුදුරස් විහිදුවීමට සමර්ථ වෙච්ච ධර්ම කොටස් තියෙන්නේ ප ဋ ාණ ධර්මයේ පමණයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරේනොත් බුදුරස් නික්මලා යවන්න තරම් සමර්ථ වුණා නම් අපි මේක පරිහරණය කෙරුවොත් අපි තුල ප්‍රඥාව වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. එතකොට ඒ ප්‍රඥාව අපි වඩා ගත්තොත් අපි යම් විභාගාදී වලට සහභාගී වෙනවා නම් ඒවයින් හොඳ ලකුණු ගන්න බැරිද? පුළුවන්. යම් අරමුණකට වැඩ කරනව නම් ප්‍රඥාව තියෙන කෙනා ඒ ශේත්‍රයේ මොන ශේත්‍රය වුණත් ඒක ඉස්සරහට යනවද නැද්ද? යනවා. මිනිස්සයා ඉස්සරහට යන්නේ ප්‍රඥාවේ සයිස් එක, ප්‍රඥාවේ මට්ටම. මේ විශ්වයේ උඩම බුදුරජාණන් වහන්සේ රජ කෙනෙක් හින්දාද? නෑ. සබ්බඤ්ඤුත ඥානය භාග්‍යවතුන් වහන්සේට තමයි මේ ලෝකේ සියල්ල දන්න ප්‍රඥාව තියෙන්නේ. අනිත් කාටවත් ඒ වගේ ඥානයක් නැහැ. අන්න ඒ ඥානය හින්දා තමයි බුදුරජාන් වහන්සේ රජකුමාරයෙක් කියලා බ්‍රහ්ම ලෝකයෙන් බැහැපු එක බ්‍රහ්මෙක්වත් නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ ප්‍රඥාවන්ත හින්දා අකනිටාවේ බ්‍රහ්මයෝ පවා පල්ලයට බැහැලා දන ගහලා වැන්දද නැන්ද? ඒ හින්දා පඤ්ඤා නරාණං රත්නං, ප්‍රඥාව තමයි මිනිස්සෙකුගේ ජීවිතය තුල තියෙන වටිනාම ආභරණය.